අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 අවුරුද්දේ ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නය. ඒකට පාදක වෙලා තියෙන්නේ S බ්ලොක් එක. අපි යමු S බ්ලොක් එකට අදාළ තියරි කාරණා ටික ඉගෙන ගන්න. S බ්ලොක් එකට අයිති වෙන්නේ ආවර්තිතා වගුවේ පළවෙනි හා දෙවැනි කාණ්ඩ. පළවෙනි කාණ්ඩයට අයිති වෙන මූලද්‍රව්‍ය තමයි ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. දෙවැනි කාණ්ඩයේ තියෙන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. ඔන්න ඔය මූලද්‍රව්‍ය ටික තමයි S බ්ලොක් එකට අයිති වෙන්නේ. ඒ කියන්නේ ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩයයි දෙවෙනි කාණ්ඩයයි තමයි S බ්ලොක් එකට අයිති වෙන්නේ. ඇයි මේ මූලද්‍රව්‍ය ටික S බ්ලොක් එකට අයිති උනේ? තව බ්ලොක් තියෙනවානේ, P බ්ලොක් එක තියෙනවා, D බ්ලොක් එක තියෙනවා. ඉතින් ඇයි මෙන්න මේ මූලද්‍රව්‍ය ටික S බ්ලොක් එකට අයිති උනේ? එහෙම වෙන්න හේතුව මම කියන්නම්. එහෙම වෙන්න හේතුව තමයි මේවායේ අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ S කාක්ෂිකයකට නිසා. අන්න ඒ හින්දා මේවා S බ්ලොක් එකට තමයි අයිති වෙන්නේ. මේවායේ දැන් අපි මුලින්ම ඉනෝගනික් ප්‍රශ්නයක් ගත්තාම ස්ට්‍රක්චර්ඩ් එකක් ගත්තාම ඒකෙදී අර මුලින්ම ආවර්තීය ගුණ විචලන කියන පාඩ එකකින් තමයි ප්‍රශ්නෙට පිවිසෙන්නේ. يعني මෙන්න මෙහෙමයි අරමයි කියලා අර මූලද්‍රව්‍ය අඳුර ගන්නනේ දෙන්නේ. ඒකෙන්ද අපි දැන් බලමු ආවර්තීය ගුණ විචලන කොහොමද කියලා මෙන්න මේ S බ්ලොක් එකේ. කාණ්ඩයේ පහළට යනකොට අපි මුලින්ම කතා කරමු අරයට මොකද වෙන්නේ කියලා. මේ මූලද්‍රව්‍ය වල පරමාණුක අරය කාණ්ඩයේ පහළට යනකොට වැඩි වෙනවා. අරය මං සංකේතවත් කරනවා සිම්පල් R වලින්. අරය වැඩි වෙනවා. මෙන්න මේ වගේ. මෙයාගේ මෙහෙම නම් මෙහෙම ඔන්න ඔය වගේ තමයි කාණ්ඩයේ පල්ලෙහාට යනකොට පරමාණු වල විශාලත්වය වෙනස් වෙන්නේ. කියන්නේ අරය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කතා කරන්නේ අපිට ගන්න පුළුවන් ඝනත්වය ගැන. ඝනත්වය ගත්තාම ඝනත්වය සංකේතවත් කරනවා සිම්පල් D වලින්. කාණ්ඩයේ පහළට යනකොට ඝනත්වයට මොනවද වෙනව ඇත්තේ? අපි දන්න සමීකරණයක් තියෙනවා D සමානයි m බෙදීම v කියලා. ඒක මම පැත්තෙන් ලියා ගන්නම්. D සමානයි m බෙදීම v. මොකද්ද මේ D කියන්නේ? D කියලා කියන්නේ ඝනත්වය. සිම්පල් m වලින් සංකේතවත් කරන්නේ ස්කන්ධය. ඒ කියන්නේ පරමාණුවේ ස්කන්ධය. ඕනම එකක ස්කන්ධය අපි ඝනත්වය මයින් එකේ මේකට අදාළව නම් ඉතින් පරමාණුවේ ස්කන්ධය. ඊට පස්සේ පරිමාව සිම්පල් v වලින් තමයි පරිමාව සංකේතවත් කරන්නේ. මේ සමීකරණ අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම සමීකරණයක මෙන්න මේ කියන පදය වැඩි කරගන්න නම් මොකද්ද කරන්න ඕන? ඉරෙන් උඩ පදය වැඩි කරලා යට පදය අඩු කරන්න ඕන. දැන් කාණ්ඩයේ පහළට යනකොට මොනවද වෙන්නේ? කාණ්ඩයේ පහළට යනකොට පරිමාවත් වැඩි වෙනවා. ස්කන්ධයත් වැඩි වෙනවා. හැබැයි මේ පරිමාව වැඩි වෙන එක අර ස්කන්ධය වැඩි වෙන එකට සාපේක්ෂව ගත්තාම හරිම පොඩි. ඒ කියන්නේ පරිමාව වැඩි වෙන එක අපිට නොසලකා හරින්න පුළුවන්. එතකොට පරිමාවට මුකුත් වෙනවා කියලා අපි ගන්න යන්නේ නැහැ. එහෙනම් මේ ස්කන්ධය වැඩි වීම එතකොට සලකලා ස්කන්ධය වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් කාණ්ඩයේ පහළට මොකද්ද ඝනත්වය වෙන්නේ? කාණ්ඩයේ පහළට ඝනත්වය වැඩි වෙනවා. ඊට පස්සේ අපි ප්‍රතික්‍රියාශීලීත්වය බලමු. කාණ්ඩයේ පහළට යනකොට දැන් අරය වැඩි වෙනවා. එතකොට ප්‍රතික්‍රියාශීලීත්වයත් වැඩි වෙනවා. අනිත් කාරණාව
තමයි අපි දැනගන්න ඕන කාණ්ඩයේ පහළට කොහොමද ප්‍රථම අයනීකරණ ශක්තිය වෙනස් වෙන්නේ කියලා. දැන් කට්ටිය දන්නේ නැතුවද සමහර අය දන්නේ නැහැ අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද කියලා. අපි කියන්නේ කියමු අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද කියලා. මූලද්‍රව්‍යයක් තියෙනවනේ මේ මූලද්‍රව්‍යයේ හැදිලා තියෙන්නේ පරමාණු වලින්. මෙන්න මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ වගේම තියෙනවා මොකද න්‍යෂ්ටිය. මේ ඉලෙක්ට්‍රෝන අල්ලගෙන ඉන්නේ න්‍යෂ්ටියේ. එතකොට මෙන්න මේ න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝනයයි අතර තියෙන දුර ગેප් එක වැඩි වෙන්න අර න්‍යෂ්ටියෙන් දාලා තියෙන හයිය අල්ලගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ දුර වැඩි වුණොත් ඒ ඉලෙක්ට්‍රෝනයට ගැලවිලා යන්න ලේසි. න්‍යෂ්ටියට ළඟින්ම නම් ඒ ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ එයාට ගැලවිලා යන්න අමාරුයි. ටිකක් වැඩි ශක්තියක් දෙන්න වෙනවා ගලවලා දාන්න. අයනීකරණය කියන්නේ මොකද්ද? අයනීකරණය කියලා කියන්නේ මම මේ දල වශයෙන් කියන්නේ හරිම අර්ථ දැක්කම නෙමෙයි. ඒ කියන්නේ හරියට නිකන් අර්ථ දැක්වීමක් කියනව නෙවෙයි. දල වශයෙන් වලට තේරුම් ගන්න තමයි මම මේ කියන්නේ අදහසක් ගන්න. අයනීකරණයේදී වෙන්නේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරලා ධන අයනයක් හදනවට කියනවා අයනීකරණය කියලා. අන්න ඒ සඳහා වැය වෙන ශක්තිය අයනීකරණ ශක්තිය කියලා කියනවා. මොකද්ද? පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කරලා ධන අයනයක් හැදෙන්න යොදන්න ඕන ශක්තිය තමයි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. ඒකෙදි ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ ඒ වගේ එකක්. එතකොට ප්‍රථම අයනීකරණ ශක්තිය IE1 කියලා මම මෙතන සංකේතවත් කරනවා. ඔයාලා මේ සංකේත වලට බය වෙන්න යන්න එපා. ඔයාලා වචනෙන් ඔයාලා නෝට් එකක් දාගන්න මේකම. මොකද ඒක ලේසි වෙයි. එතකොට ඔයාලා ලියා ගන්න ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා ලියා ගන්න ඔයාලගේ නෝට් එකේ. ප්‍රශ්නයක් නැහැ. දන්න අය ඉන්නවනම් IE1 කියලා ලියා ගන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රථම අයනීකරණ ශක්තිය මොකක්ද එහෙනම් වෙන්නේ කාණ්ඩයේ පහළට යනකොට? අරය වැඩි වෙනවා ප්‍රථම අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ අපි යොදන්න අයනීකරණය කරන්න ලේසි. එහෙනම් ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා. අපි යොදන්න ඕන ශක්තිය අඩු වෙනවා. ඔන්න ඔය ගුණ ටික දැනගෙන හිටියනම් ඔයාලට 2019 අවුරුද්දේ ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයට අදාළ ඒ කොටස කරන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට කියන්නේ මූලික අඩිතාලමක් විදියට අපි ඊට පස්සේ යමු මේවැ ප්‍රතික්‍රියා S බ්ලොක් එකට අදාළ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා මොනවද කියලා දැනගන්න. ප්‍රතික්‍රියා ගත්තාම ප්‍රතික්‍රියා වර්ග මූලික වශයෙන් 4ක් තියෙනවා. මේ ප්‍රශ්නය කරන්න අදාළ වෙන්නේ ඔන්න ඔය මූලික කියන 4ට අදාළ එකක්. එතකොට අපි බලමු මේ ප්‍රතික්‍රියා වර්ග 4 මොනවද කියලා. මුලින්ම S බ්ලොක් එකේ කට්ටිය ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියා වර්ග 4 ගත්තාම මුලින්ම අපි සලකන්නේ ජලය සමග, අනිත් එක වාතය සමග, ඊළඟ එක H2 සමග, හතරවෙනි එක වෙන්නේ තනුක අම්ල සමග. ඔන්න ඔය කියන ප්‍රතික්‍රියා වර්ග 4 ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මම දැන් ඒක ලියන්නම් බෝඩ් එකේ. ප්‍රතික්‍රියා මූලිකව වර්ග 4යි. ඔන්න ඔය 4 මොනවද කියලා තමයි බලන්න යන්නේ. අන්නේ 4ත් අපි දැනගෙන ඉමු. එතකොට ඔයාලට පුළුවන් ඔය ප්‍රශ්නය 2019 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නය කරන්න. පළවෙනි එක ජලය සමග. දෙවෙනි එක වාතය සමග.
තුන්වෙනි එක H2 සමග, ඒ කියන්නේ H2 කියන්නේ හයිඩ්‍රජන් වායුව. H2 සමග. හතරවෙනි එක තනුක අම්ල සමග. ඔන්න ඔය කියන ප්‍රතික්‍රියා හතර තමයි අපි දැනගෙන ඉන්න ඕන. මේකෙදි වාතය සමග ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදෙනවා ආයේ. ඒ මොනවද? O2 සමග. O2 කියලා කියන්නේ ඔක්සිජන්. ඊට පස්සේ අනෙත් එක තමයි N2 සමග. N2 කියලා කියන්නේ නයිට්‍රජන්. ඔන්න ඔය කියන විදිහට ප්‍රතික්‍රියා මෙන්න මේවා කියලා ඔයාලට දල සටහනක් ගහ ගන්න පුළුවන්. දැන් මොකද මම කතා කරන්න යන්නේ මේ එකින් එක ගැන තමයි කතා කරන්න යන්නේ. හරි. මම හිතනවා ඔයාලා මේ නෝට් එක දාගන්න නැති කියලා. දාගන්න බැරි වෙන කවුරු හරි ඉන්නවනම් වීඩියෝ එක පෝස් කරලා ඒ ටික දාගන්න. පළවෙනි එක අපි කතා කරන්නේ ජලය සමග කොහොමද මෙන්න මේ S බ්ලොක් එකේ කට්ටිය ප්‍රතික්‍රියා කරන්න කියලා. ජලය සමග කියලා ගත්තහම ආයෙ අපිට ඒක කොටස් තුනකට කතා කරන්න පුළුවන්. ඒ මොනවද? සිසිල් ජලය, උණු ජලය, ජල වාෂ්ප. ඔන්න ඔය තුන තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? දැන් අපි ආයෙමත් ලියාගමු මේ S බ්ලොක් එකේ පළවෙනි කාණ්ඩෙටයි දෙවෙනි කාණ්ඩෙටයි අයිති වෙන මූලද්‍රව්‍ය ටික. සිසිල් ජලය ගැන කතා කරාම සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති දෙන්නයි ඉන්නේ. ඒ කවුද? මෙන්න මේ බෙරලියනුයි මැග්නීසියනුයි. ඒ දෙන්න ටිකක් ලොකු සීන්. ඒකින්ද ඒ දෙන්න බෙරලියම් මැග්නීසියම් කියලා දෙන්නා ජලයත් එක්ක සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි දැනගෙන ඉන්න ඕන මෙන්න මෙහෙම පොඩි කාරණාවකුත්. මෙන්න මේ ලිතියම් කියන එක්කෙනා ඉන්නවනේ. අන්න එයා ටිකක් හැසිරෙන්නේ මෙන්න මේ මැග්නීසියම් වගේ. ඒකට අපි කියනවා විකර්ණ සම්බන්ධතා කියලා. එතකොට එයා ලිතියම් පළවෙනි කාණ්ඩ කෙනෙක් වුණාට එයා හැසිරෙන්නේ දෙවෙනි කාණ්ඩ කෙනෙක් වගේ. එතකොට අපි බලමු. එතකොට දැන් මේ දෙන්න ටිකක් ලොකු සීන්නේ. හැබැයි ඊට වඩා ටිකක් එයාගේ ලිතියම් ගත්තාම ලිතියම්ගේ ලොකු සීන් ගතිය ටිකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් කොහොමද සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන වැත්තේ ලිතියම්? හෙමින් තමයි එයා ප්‍රතික්‍රියා කරන්නේ. තව දෙයක් අපි දන්නවා දැන් කාණ්ඩයේ පල්ලෙහාට ආවර්තීය ගුණ විචලනය වල අපි කතා කරා. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වයට මොකද වෙනවා කිව්වේ? මං හිතනවා මතක ඇති කියලා. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. ඉතින් එහෙනම් මෙයා හෙමින් නම් අනිත් ඔක්කොම කොහොමද ප්‍රතික්‍රියා කරන්න නැත්තේ? එයාලා ගොඩක් වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. ජලයත් සිසිල් ජලයත් එක්ක. මෙන්න මේකත් මතක තියාගන්න. මේ පොටෑසියම් ඉන්නේ. පොටෑසියම් ගිනි ගනිමින් තමයි සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. දැන් සිසිල් ජලයත් එක්ක ඔන්න ඔය විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මම ආයෙත් කැටියෙන් කියන් යන්නම් කොහොමද කියලා. මේවා මේ ප්‍රතික්‍රියා කරන්න කියලා සිසිල් ජලය එක්ක. සිසිල් ජලය එක්ක S ගොනුවේ මූලද්‍රව්‍ය පළවෙනි කාණ්ඩය හා දෙවෙනි කාණ්ඩය කියන කට්ටිය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න දෙන්නයි ඉන්නේ. ඒ තමයි දෙවෙනි කාණ්ඩයට අයිති වෙන බෙරලියනුයි මැග්නීසියමුයි. හෙමින් ප්‍රතික්‍රියා කරන්නේ ලිතියම්, ගිනි ගනිමින් ප්‍රතික්‍රියා කරන්නේ පොටෑසියම්. දැන් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන හැමෝම උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා.
හැබැයි තව කෙනෙක් ඉන්නවා සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි උණු ජලය දැම්මහම අන්න ඒකට හා. එතකොට උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කවුද? මෙන්න මේ මැග්නීසියම් කියන කෙනා. මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි බෙරිලියම් එහෙමද? නෑ. බෙරිලියම් අර මැග්නීසියම්ටත් වඩා ලොකු සීන් එකේ ඉන්නේ. ඒකින්ද යා උණු ජලයටවත් හා කියන්නේ නැහැ. ඉතින් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ මේ බෙරිලියම්. බෙරිලියම් හැබැයි එක්කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරනවා මේ ජලය ගැන කතා කරද්දී. හරිද? කා එක්කද ඉතිරි වෙලා ඉන්න ජල වාෂ්පත් එක්ක. මේ ලොකු සීන් ගොඩක්ම ලොකු සීන් තියෙන බෙරිලියම් ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් අනෙක් මූලද්‍රව්‍ය ඔක්කොම ප්‍රතික්‍රියා කරනවා. එතකොට බෙරිලියම් ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් අනිත් හැමෝම ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ජලය ගැන ප්‍රතික්‍රියා ඔච්චරයි තියෙන්නේ. අපි ඊළඟට යමු වාතය සමග ප්‍රතික්‍රියා වලට. හරි. දැන් අපි කතා කරන්න යන්නේ වාතය S2 මූලද්‍රව්‍ය වාතය සමග ප්‍රතික්‍රියා ගැන. මම මුලිනුත් කිව්වා වාතය සමග ප්‍රතික්‍රියා ගැන කතා කරද්දී වාතය සමග ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ තමයි O2 සමග අනිත් එක N2 සමග. ඒ කියන්නේ ඔක්සිජන් වායුව සහ නයිට්‍රජන් වායුව සමග. මම නැවත ලියා ගන්නවා මේ පැත්තට කළා. ඔයාලගම ලේසියට තමයි ලියන්නේ. රතු පෑනෙන් ලිව්වොත් පේන එකක් නැති වෙයි. මම ඉතින් නිල් පෑනෙන් ලියන්නම්. lithium, sodium, potassium, rubidium, cesium. මේ පැත්තේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. ඔයාලගේ පහසුවට මම ඉතින් ඒ ටික ලියලා ඒ ටිකෙන් කියලා දෙනවා. හරිද? දැන් අපි බලමු O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන එක ගැන. O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා කිව්වහම එයත් අහය කොටස් දෙකකට බෙදෙනවා. එහෙම විශේෂයෙන් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදලා තමයි කතා කරන්නේ. ඒ මොනවද ඒ කොටස් දෙක? ඔයාලට ඕන නම් මේ විදිහටම ෂෝට් නෝට් එක දාගන්න. නැත්නම් ඔයාලගේ විදිහට ඔයාලා ෂෝට් නෝට් එකක් ගහගන්න. මොකද දැන් ඊළඟට සාකච්ඡා කරන්නේ ප්‍රශ්නේ. අන්න ඒ වෙලාවට ඔයාලට මේක ගොඩක් පහසුවක් වෙයි. සාමාන්‍ය වාතයේ තියෙන O2. හරිද? අන්න එහෙම කියලා දුන්නොත්. වාතයේ තියෙන O2. සාමාන්‍ය වාතයේ O2 කිව්වොත් එක විදිහක්. වැඩිපුර O2 සමග කිව්වොත් හරි. එහෙමත් නැත්නම් වාතයේ දහනය කරාම කියලා හරි තිබ්බොත් වාතයේ දහනය කරා කිව්වොත් මෙන්න මේ දෙක සමාන පද වගේ. වැඩිපුර O2යි වාතයේ දහනය කරාමයි කියන වචන දෙක සමාන පද කියලා හිතන්නකො දැනට. අන්න ඒ වගේ තමයි. ඔන්න ඔය කොටස් දෙක යටතේ තමයි කතා කරන්න තියෙන්නේ O2 ගේ ප්‍රතික්‍රියා. O2 ගේ ප්‍රතික්‍රියා O2 S බ්ලොක් එකේ කට මූලද්‍රව්‍යයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ ඔක්සයිඩ්. ඔක්සයිඩ් වලට සූත්‍රය තමයි මම මේ පැත්තට S බ්ලොක් කියන එකම කන්නම් මම. ඔක්සයිඩ් කියන එකට සූත්‍රය තමයි O2-. හරිද? එතකොට දැන් මේ ඔක්සයිඩ් හදනවනේ. ඔක්සයිඩ් වලට ඒ කියන්නේ ඒ සාමාන්‍ය වාතයේ සාමාන්‍ය වාතයේ O2 එක ප්‍රතික්‍රියා කළා තමයි ඔක්සයිඩ් හදන්නේ.
හැබැයි අර වැඩිපුර O2 හරි වාතයේ දහනය වන කිව්වා වාතයේ දහනය කරා කිව්වයින් පස්සේ සමහරව ඉන්න ඔක්සයිඩ් විතරක් හදන අයත් ඉන්නවා. ඊට අමතරව වැඩි දේවල් කරන්න යන කට්ටියත් ඉන්නවා වැඩිපුර O2 තිබුණාම. එහෙනම් අන්නේ වැඩි දේවල් කරන්න ගිහින් හදන අය තමයි, ඒ කියන්නේ හදන දේවල් මොනවද කියලා මම මුලින් කියන්නම්. පස්සේ කියන්නම් කවුද වැඩි කරන්න යන කට්ටිය කියලා. මේක ඔක්සයිඩ්. හරිද? ඒක ඔය සාමාන්‍ය වාතයේදීත් හදනවා. ඊට පස්සේ පෙරොක්සයිඩ්. පෙරොක්සයිඩ් වල සූත්‍රය O2 2-. සුපර් අනිත් එක සුපර් ඔක්සයිඩ්. O2 මයිනස්. මෙතන ඔයාලට පැටලෙයිද දන්නේ නැහැ. මෙන්න මේ වගේ ගානින් තමයි වෙන් වෙන්නේ. හරිද? ඔන්න ඔය ටික. දැන් අපි බලමු කවුද මෙන්න මේ කියන මොනවද හදන්නේ වැඩිපුර O2 තියෙනකොට හදන විශේෂ කට්ටිය ඉන්න පෙරොක්සයිඩයි සුපර් ඔක්සයිඩයි. පළවෙනි කාණ්ඩයේ පෙරොක්සයිඩ් හදනවා සෝඩියම් ඉගේ ඉඳලා පල්ලෙහාට සෙට් එකම හදනවා මොනවද? පෙරොක්සයිඩ් හදනවා. දෙවනි කාණ්ඩයේ මෙන්න මේ අන්තිම දෙන්න ස්ට්‍රෝන්ටියම්ුයි බේරියම්ුයි විතරක් පෙරොක්සයිඩ් හදනවා. සුපර් ඔක්සයිඩ් හදන්නේ මෙන්න මේ පොටෑසියම්ගෙන් පල්ලෙහා කට්ටිය විතරයි. මෙන්න මේ තුන් දෙනා විතරයි අපිට ඉගෙන ගන්න තියෙන ඒවයි සුපර් ඔක්සයිඩ් හදන්නේ. දෙවනි කාණ්ඩේ කට්ටිය සුපර් ඔක්සයිඩ් හදනවද? නැහැ. දෙවනි කාණ්ඩයේ සුපර් ඔක්සයිඩ් හදන්න යන්නේ නැහැ. එහෙනම් ලේසි. හරිනේ. එතකොට ඒකේ හදන කට්ටිය කිව්වා. අපි යන් දැන් බලන්න ඒව සමීකරණකින්. සෝඩියම් ගත්තාම සෝඩියම් හදනවනේ ඔක්සයිඩ් එකක් හදනවා එයා පෙරොක්සයිඩ් එකක් හදනවා. ඒකින්ද අපි එයාව ගමු. සෝඩියම් මේ ඉනෝගනික් ස්ට්‍රක්චර් එක ලියනකොට භෞතික අවස්ථා දැක්වීම අනිවාර්ය නැහැ. සෝඩියම්ට O2 එක්ක ප්‍රතික්‍රියා කරා හදන්නේ කවුද? මම ප්‍රතික්‍රියා තුලිත කරන්න යන්නේ නැහැ. ප්‍රතික්‍රියා තුලිත කිරීම කියා දෙනවා තුන්වෙනි පාඩමේදී. ඉඩක් ලැබුණොත් මම මේ වීඩියෝ මාලාවේදී ඔයාලට කියලා දෙන්නම් කොහොමද තුලිත කරන්න කියලා. මම හිතනවා ඔයාලා හැමෝම වගේ ඉතින් තුලිත කිරීම දන්නේ නැති කියලා. හරි දන්නේ නැති ළමයෙක් ඉන්නනම් ප්‍රශ්නයක් නැහැ. එච්චර හිතන්න එපා. ඒක නෝමල් කරගෙන යන්න පුළුවන් දෙයක්. ඉස්සෙල්ලා මේක අල්ලගන්න පස්සේ තුලිත කිරීම කරන්න පුළුවන්. O2 එක්ක ප්‍රතික්‍රියා කළා ඔක්සයිඩ් එක හදනවනේ. අන්නේ ඔක්සයිඩ් එක හදන එක තමයි දැන් ලියන්නේ. හරිද? ඔක්සයිඩ් එක හදනවා. ඊට පස්සේ පෙරොක්සයිඩ් වැඩිපුර O2 එක්ක එකතු වෙලා හදන්නේ මොනවද? පෙරොක්සයිඩ්. සෝඩියම් O2 එක්ක වැඩිපුර O2 තියෙද්දි සුපර් ඔක්සයිඩ් හදන්න යනවද? නෑ. එහෙනම් එයා සුපර් ඔක්සයිඩ් හදන්නේ නෑ. අපි ඒකින්ද කතා කරන්න යමු. සුපර් ඔක්සයිඩ් හදන කවුද හිටියේ?
පොටෑසියම්. එතකොට පොටෑසියම්ට O2 වැඩිපුර O2 ගත්තාම හදනවා පොටෑසියම් වැඩිපුර O2ත් එක්ක ප්‍රතික්‍රියා කළ හදන සුපර් ඔක්සයිඩ් එක සමීකරණය KO2. හරි. ඔන්න ඔය විදිහට තමයි සමීකරණ ටික එන්නේ. අපි ඊළඟට යමු N2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා කියන්න. N2ත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී N2 එක්ක මේ ඔක්සයිඩ් ඔක්කොම සුදු පාටයි. ඔක්සයිඩ් සුදු පාටයි නයිට්‍රයිඩ් දැන් අපි ඊළඟට කතා කරන්නේ N2ත් එක්ක ප්‍රතික්‍රියා. N2 එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ නයිට්‍රයිඩ්. ඒ කියන්නේ N3-. මෙන්න මේවත් ගොඩක් ඒවා සුදු පාටයි. ඔක්සයිඩ් නයිට්‍රයිඩ් ඔක්කොම වගේ සුදු පාට කුඩක් තමයි තියෙන්නේ. හරිද? හැබැයි විශේෂ අවස්ථාවක් තියෙනවා රතු පාට නයිට්‍රයිඩ් එකකුත් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒක මම මොකද්ද කියලා ඒ වෙලාවට කියන්න. හරිද? දැන් යමු අපි එකේ ප්‍රතික්‍රියා මේ N2ත් එක්ක ප්‍රතික්‍රියා ටික බලන්න. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. අනිත් පැත්තේ කවුද? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. පළවෙනි කාණ්ඩේ කිසිම කෙනෙක් කියන්නත් බෑ. මෙන්න මේ ලිතියම් ක්‍රියා කරන්නේ දෙවෙනි කාණ්ඩේ වගේනේ. එයා පළවෙනි කාණ්ඩේ හිටියට දෙවෙනි කාණ්ඩේ වගේ. ඒකින්ද ලිතියම් විතරයි පළවෙනි කාණ්ඩයෙන්. හරිද? ලිතියම් විතරක් පළවෙනි කාණ්ඩයෙන් නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා. අනිත් හැමෝම ප්‍රතික්‍රියා කරන්නේ ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයයි විතර තමයි නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්නේ. අපි එහෙම ගත්තාම දැන් එතකොට N3- තමයි හදන්නේ. ඒ කියන්නේ නයිට්‍රයිඩය තමයි හදන්නේ N2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා. මෙතකොට මෙන්න මේගොල්ලෝ කවුරුවක්වත් ප්‍රතික්‍රියා කරනවද එතකොට N2 එක නැහැ. දැන් වෙන විශේෂ දෙයක් කියන්න යන්න නැහැ. මෙන්න මේ ලිතියම් තමයි අර රතු පාට නයිට්‍රයිඩ් එක. ඔන්න ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ N2 එක ප්‍රතික්‍රියාවල. අර විදියටම සමීකරණ ලියන්න පුළුවන්. සමීකරණය ගත් අපි නිකන් නෝමල් මොනවද මැග්නීසියම් වලට ගමුකෝ. මැග්නීසියම් වලට N2ත් එක්ක ප්‍රතික්‍රියාව ගත්ත කියන්නකෝ. හදන්නේ Mg3 N2 3- හරිනේ. ඔන්න ඔහම තමයි සමීකරණය එන්නේ. දැන් අපි බලන්න ඕන මේවා ජලයට දැම්මම මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, සුපර් ඔක්සයිඩ්. ඔන්න ඔය ටික ජලයට දැම්මම මොකද වෙන්නේ කියලා. හරිද? අපි ප්‍රතික්‍රියා ටික කතා කළාම ඉවර වෙලා අන්තිමටම බලමු එහෙනම් ඒවා ජලයට දැම්මම මොකද වෙන්නේ කියලා. මොකද තව හයිඩ්‍රයිඩ් කියලා જાතියකුත් තියෙනවා. ඒවත් ජලයට දාලා එන ප්‍රතික්‍රියා ඉගෙන ගන්න තියෙනවා. දැන් බලමු අපි. එතකොට ඔය වාතය සමග ටික ඉවර කරා. දැන් ජලය සමග ටික ඉවර කරා. දැන් යමු අපි එහෙනම් H2 සමග ප්‍රතික්‍රියා වලට. H2 සමග S ගොනුවේ ප්‍රතික්‍රියා. H2 එක ප්‍රතික්‍රියා කළා හදන්නේ හයිඩ්‍රයිඩ්. ඒ කියන්නේ H-. හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් ප්ලස් විදියට තියෙන්නේ නේද? අපි දැකලා තියෙන්නේ H+. හැබැයි H- වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. මොනවද? හයිඩ්‍රයිඩ් හදන්න ගියාම. හයිඩ්‍රයිඩ්
අයනික සංයෝග වෙනවා. හොඳද? එතකොට ඊළඟට අපිට තියෙන්නේ දැන් මේ H2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. එයා ඇරෙන්න අනිත් ඔක්කොමල H2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. කවුද H2 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඇත්තේ? බෙරලියම්. හරිද? බෙරලියම් තමයි H2 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ. බෙරලියම් හැර අනිත් සියල්ලම H2 එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රයිඩ් එක හදනවා. අපි ඕමම යමු. දැන් හයිඩ්‍රජන් සමගත් ඉවරයි. වෙන ඉගෙන ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ තනුක ආම්ල එක්ක මොනවද වෙන්නේ කියලා. තනුක ආම්ල ගත්තාම ලෝහ කියන්නේ මොනවද? ලෝහ කියන්නේ සාමාන්‍යයෙන් භාෂ්මික කියලා තමයි අපි සලකන්නේ. ඒක මතක තියාගන්න පොඩි කීවර්ඩ් එකක් තියෙනවා. ලෝභ. මොකද්ද ලෝභ? ලෝ කියන්නේ ලෝහ, බ වලින් භාෂ්මික. හරිද? ඕක තමයි කීවර්ඩ් එක. එතකොට තනුක අම්ල ගත්තාම අම්ල භස්ම එකතු වෙලා හදන්නේ මොනවද? ලවණ එක්ක ජලය හදනවා. එහෙම නැත්නම් H2 හදනවා. දැන් ලෝහයකට අම්ලයක් දැම්මහම H2 පිට වෙනවා. හරිද? ලෝහයකට අම්ලයක් දැම්මහම මොකද වෙන්නේ? H2 පිට වෙනවා. අන්න ඒක තමයි මේකෙත් සාකච්ඡා කරන්න තියෙන්නේ. උදාහරණයකින් සාකච්ඡා කරලා බලමු අපි. සෝඩියම්ට අපි දාමු HCl. සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න ලවණය හැදුවා. සෝඩියම් ක්ලෝරයිඩ් හැදුවා. H2 වායුව පිට වුණා. හරිද? ඔන්න ඔය වගේ තමයි තනුක ආම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් ලෝහ වලට තනුක ආම්ලයක් දැම්මහම මොකද්ද වෙන්නේ? ලෝහ වලට තනුක ආම්ලයක් දැම්මහම H2 වායුව පිට වෙනවා කියලා ඔයාලා දැනන් ඉන්න ඕන. හැබැයි මේ හැම ලෝහයක්ම භාෂ්මිකද නැහැ. මේ S බ්ලොක් එකේ තියෙනවා භාෂ්මික නොවන ලෝහ. ඒ මොකද්ද? මේකේ තියෙන විදියට නම් يعني අපි S බ්ලොක් එකට අදාළව කතා කරමුකෝ. S බ්ලොක් එකට අදාළව භාෂ්මික නොවන ලෝහයක් තමයි. يعني භාෂ්මික නොවනව නෙවෙයි. අර භාෂ්මිකයි කියලා කියන්න යන්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. එයා උභයගුණී. බෙරලියම් තමයි ඔය උභයගුණී එක්කෙනා වෙන්නේ. උභයගුණී කියන්නේ ආම්ලික භාෂ්මික දෙකම වගේ හැසිරෙනවනේ. ඉතින් බෙරලියම් තමයි මේ කියන්නේ එතකොට ලෝහයක් වෙලා හැබැයි භාෂ්මිකයි කියලා සලකන්නේ නැහැ. මොකද අපි උභයගුණී කියලා වෙනම කාණ්ඩයක් අඳුන්වලා තියෙනවානේ. එතකොට බෙරලියම් උභයගුණී, අනිත් S බ්ලොක් එකේ අනෙක් කට්ටිය භාෂ්මිකයි. ඔන්න ඔය ටික තමයි ප්‍රතික්‍රියා වලින් කතා කරන්න තියෙන්නේ. දැන් ඔන්න ඔය ටික කතා කරලා ඉවරයි. දැන් යන්න තියෙන ප්‍රශ්නෙට. හැබැයි මං ඊට කලින් ආයේ කෙටියෙන් මේ ඔක්කොම මතක් කරන්න එකපාරක්. තව අපිට තියෙනවා අර ජලයට දැම්මයින් පස්සේ ප්‍රතික්‍රියා ටික කියන්නම් කිව්වට මම කිව්වේ නැහැනේ. ඒ ටිකක් කියලා ඉන්න. මොනවද දැන් අපි එක එක જાති හදාගත්තනේ. අපි බලමු මේ හදාගත්තේ ජලයට දැම්මම මොකද්ද වෙන්නේ කියලා. හරිද? අපි මුලින්ම හදාගත්තා ඔක්සයිඩ්. දැන් මම මේ නිකන් අර කෙටි සමීකරණ වගේව පාවිච්චි කරන්න. ඔයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනම් එක්කෝ එහෙමනම් කමෙන්ට් එකක් දාලා තියන්න. මං ඊළඟ දවසේ එහෙම උගන්නන්න නැතුව ඉන්නම්. උදාහරණත් එක්ක උගන්නන්න. මම පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම අර ලේසියට සමීකරණයක් කියන්නේ ඔක්සයිඩ් කියලා ගත්තාම එහෙම. නැත්තම් මම මේකට එක්සැම්පල් එකක් දාලා ඔයාලට කියා දෙන්නම්. මේ ඊළඟ දවසේ ඉඳලා තියරි ටික කියා දෙනකොට ඉනෝගනික් වල මේ එහෙම කියන්න. හරිද? මෙහෙම මොනවා හරි අඩුපාඩුවක් තියෙනම් මෙන්න මේක වෙනස් වෙන්න ඕන අක්කේ. එහෙම කියලා ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න. හොඳයි නම් ඒකත් කියන්න. තව වෙනස් වෙන්න ඕන විදිය, ඔයාලගේ විදිය, ඔයාලගේ අදහසුත් මේකට කමෙන්ට් කරලා තියන්න. මම මේ අදහස උතරන් තමයි ඉස්සරහා වීඩියෝ කරන්න යන්නේ. මොකද මේක මගේ පළවෙනි වීඩියෝ එක. මම හිතනවා මේක ඔයාලා හැමෝටම කියන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ගොඩක් තේරෙයි කියලා. හරි. දැන් අපි යමු මේකට. හරිද? දැන් ඔක්සයිඩ් හැදුවා. තව හැදුවා මොනවද? පෙරොක්සයිඩ් හැදුවා. අනිත් එක තමයි සුපර් ඔක්සයිඩ්. ඉස්සෙල්ලා මේ ටික ජලයට දැම්මහම මොනවද වෙන්නේ කියලා බලමු. හරිද? ජලයට
මං හැම එකේම ජලය කියලා දාන්න ජලය කියලා දාන්නම්. හරිද? ජලය දැම්මයින් පස්සේ මොනවද හදන්නේ කියලා බලමු. මෙයාගේ ඔක්සයිඩ් එකකට ජලය දැම්මම හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක. හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ OH minus. හරිද? එයා හදනවා හයිඩ්‍රොක්සයිඩ් එක. ඔක්සයිඩ් එකට ජලය දැම්මහම පෙරොක්සයිඩ් එකට ජලය දැම්මහම එයත් හදනවා හයිඩ්‍රොක්සයිඩ් එක. ඊට අමතරව තව මොනවද හදන්නේ? එයා හදනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක. හරිද? එයා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් උත් හදනවා. දැන් සුපර් ඔක්සයිඩ් ඊට වඩා වැඩි. එතකොට එයා තව කෙනෙක් හදන්න ඕන. හයිඩ්‍රොක්සයිඩ් හැදුවා, පෙරොක්සයිඩ් හැදුවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක හැදුවා. ඊට පස්සේ O2 පිට කරනවා. හරිද? ඔන්න ඔහොම තමයි ජලයට දැම්මහම වෙන්නේ. මොනවද? ඔක්සයිඩ් එකක් ජලයට දැම්මහම හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. සුපර් ඔක්සයිඩ් පෙරොක්සයිඩ් එකක් දැම්මහම හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක හදනවා. සුපර් ඔක්සයිඩ් එකක් ජලයට දැම්මහම හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක H2O2 හදලා O2 හදනවා. මේ ඕනම් aqueous. මෙන්න මෙතන මේ O2 විතරයි ගෑස් එකක් වෙන්නේ. මම මකනවා ඉතින් ඔයාලා වීඩියෝ එක නවත්තලා නෝට් දාගන්න ඕනියව නෝට් දාගන්න. බලමු වෙලාව තිබ්බොත් මං ආයේ මේ ජලයට දාපු ටික උදාහරණත් එක්කම කියන්නම්. මං හිතනවා එතකොට ඔයාලට තව ටිකක් තේරෙන්නේ නැති ළමයින්ටත් තේරෙවි කියලා. බලමු. වෙලාව අනුව තමයි ඒක. අනිත් එක නයිට්‍රයිඩ්. නයිට්‍රයිඩ් ජලයට දැම්මම මොකද වෙන්නේ? නයිට්‍රයිඩ් ජලයට දැම්මම වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවා, ඇමෝනියා පිට කරා. ඇමෝනියා කියන්නේ වායුවක්. මෙතන 3 තියෙන්නේ NH3 ඇමෝනියා. හරි. තව හැදුවේ මොනවද අපි? හයිඩ්‍රයිඩ් හැදුවා. H-. හයිඩ්‍රයිඩ් ජලයට දැම්මම මොනවද හදන්නේ? හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක H2 තමයි හදන්නේ. එයත් වායුවක්. ඔන්න ඔය ටික තමයි ජලයට දාලා මොකද වෙන්නේ කියලා බලන්න තියෙන්නේ. හරිද? දැන් මම ඕනනම් නිකන් උදාහරණයක් වගේ කියන්න යන්නම්කෝ. කියන්නේ දැන් ඔක්සයිඩ් එකක් මම කලිනුත් ලිව්වා. ඉතින් කමක් නෑ. දැන් මේ තේරෙන්නේ නැති ළමයි ඉන්න පුළුවන් දැන්. NgO කියලා කියන්නේ ඔක්සයිඩ්. O2- කියලා ලිව්වේ. ඊට පස්සේ පෙරොක්සයිඩ් එකක් කියන්නේ Na2O2 වගේ ඒවා. සුපර් ඔක්සයිඩ් KO2 වගේ එකක්. නයිට්‍රයිඩ් එක ලිතියම් නයිට්‍රයිඩ් ගන්නකො Li3N. ඊට පස්සේ තව මොනවද? නයිට්‍රයිඩ් ගැන කතා කරා. හයිඩ්‍රයිඩ් NaH. ඔන්න ඔය වගේ. ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩ් එකක් ගමුකෝ NaOH. හරිද? මම දැන් ආයේ කෙටියෙන් කියන්න යන්න. ඔන්න ඔය වගේ තමයි සමීකරණ වලින් ලිව්වහම. ආයේ කෙටියෙන් කියන්න යන්න මුලින් ඉඳන් උගන්වපුවා මොනවද කියලා සාරාංශයක් විදියට ප්‍රතික්‍රියා ටික විතරයි. හරිද? ප්‍රතික්‍රියා අපි 4ක් ඉගෙන ගත්තා. මොනවද? ජලය සමග, වාතය සමග, ජලය සමග, වාතය සමග, H2 සමග සහ තනුක අම්ල සමග කියලා ටිකක් ඉගෙන ගත්තා. ඒකෙදී මොනවද? ජලය සමග කියන එකට ජලය සමග මොනවද හැදුවේ? හයිඩ්‍රොක්සයිඩ් එක හදලා එයාලා H2 හැදුවා. හරිද? ඊට පස්සේ වාතය සමග එකේ දෙකක් තිබුණා.
වාතය සමග එකේ මොනවද තිබුණ දෙක O2ත් එක්ක කියලා වෙනම එකක් තිබුණා. N2ත් එක්ක තව එකක් තිබුණා. O2ත් එක්ක හැදුවා. ඒ කියන්නේ O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන ආකාර දෙකයි. සාමාන්‍ය වාතයයි වැඩිපුර වාතයයි කියලා. හරිද? සාමාන්‍ය වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ O2 මයිනස් ඒ කියන්නේ ඔක්සයිඩ් එක. වැඩිපුර වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරාම සමහරු O2 මයිනස් ම හදනවා. ඒ කියන්නේ ඔක්සයිඩ් එකම කට්ටිය හැදුවා පෙරොක්සයිඩ්. සමහර කට්ටිය සුපර් ඔක්සයිඩ් හැදුවා. නයිට්‍රජන් ගත්තාම දෙවනි ලිතියම් පළවෙනි කාණ්ඩයේ ලිතියමුයි දෙවනි කාණ්ඩයේ හැමෝමයි විතරයි නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර අනිත් කිසිම කෙනෙක් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගියේ නැහැ. නයිට්‍රයිඩය තමයි එයාලා හැදුවේ. කියන්නේ N3- තමයි හැදුවේ. ඊළඟට H2 සමග H2 සමග ගත්තහම ඒකෙදි හැදුවා H2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රයිඩ් එක H- එයා ආයනික සංයෝගයක් කියලා අපි විශේෂ කරුණක් කිව්වා. ඒ කියන්නේ H- වෙන තැනක්. හරිද? සාමාන්‍යයෙන් H+ විදියට ඉන්නේ. ඊට පස්සේ තනුක අම්ල එක්ක ප්‍රතික්‍රියා කරාම මොනවද කරේ? එයා H2 වායුව පිට කරා. හරිද? H2 වායුව පිට කරා. මේ වායුව පිට වුණා කියලා තමයි උඩට ඊතලය පල්ලෙහාට ඊතලය දානවා නම් අවක්ෂේප. දැන් ඊළඟට කිව්වේ දැන් අන්තිමටම කිව්වේ ජලයට දැම්මොත් මොනවද හැදෙන්නේ කියලා. ඔක්සයිඩ් එකක් ජලයට දැම්මොත් මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩයක් හැදෙනවා. පෙරොක්සයිඩයක් ජලයට දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා H2O2 හැදෙනවා. සුපර් ඔක්සයිඩ් එකක් ජලයට දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා H2O2 හැදෙනවා O2 හැදෙනවා. නයිට්‍රයිඩයක් ජලයට දැම්මොත් මොනවද හැදෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් එක හැදුනා ඇමෝනියා පිට කරා. නයිට්‍රයිඩ් වල දැන් සාමාන්‍යයෙන් ඔක්සයිඩ් නයිට්‍රයිඩ් කියන දෙකම සුදු පාට අවක්ෂේප තමයි හැදෙන්නේ. හැබැයි රතු පාට එක්කෙනෙක් ඉන්නවා කිව්වා. කවුද ඒ රතු එක්කෙනා? ලිතියම්. හරිද? තමයි ලිතියම්. හයිඩ්‍රයිඩයක් ජලයට දැම්මයින් පස්සේ හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක ඒ කියන්නේ OH- එක්ක H2 වායුව පිට වෙනවා. ඔන්න ඔය කියන කාරණා ටික තමයි දැනගන්න ඕන. ලෝහ භාෂ්මිකයි කියලා දැනගන්න ඕන. බෙරිලියම් කියන්නේ උභයගුණී ලෝහයක්. එයා භාෂ්මික කියන්නේ නැහැ. එයා ලෝහ يعني ආම්ල භාෂ්ම කියන ගුණ දෙකම පෙන්වන හින්දා එයාට උභයගුණී කියලා දාලා තියෙන්නේ. එයා විශේෂයි බෙරිලියම් කියන කෙනා. ජලය සමග ගත්තහම ජලයත් එක්ක ආකාර තුනකින් ප්‍රතික්‍රියා කරා. සිසිල් ජලය, උණු ජලය, ජල වාෂ්ප. ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරායින් පස්සේ මොකක්ද හදන්නේ? මම ඒක මෙතන සමීකරණය ලියලා පෙන්නන්නම්. ජල වාෂ්පත් එක්ක ජලයත් සමග ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රොක්සයිඩ් එකයි එක්ක H2 පිට වෙන එක තමයි වෙන්නේ. හැබැයි ජල වාෂ්පත් එක්ක විතරයිනේ බෙරිලියම්. මම ඒකින්ද මේකට බෙරිලියම් ගන්නවා. බෙරිලියම්ට ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරාම කියන්නේ H2O ගෑස් ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරාම ඔක්සයිඩ් එක තමයි හදන්නේ. ඔක්සයිඩ් එක හැදුවා H2 පිට කරා. හරිද? H2 පිට ගන්නවා. එහෙනම් ඔක්සයිඩ් එක තමයි ජල වාෂ්පත් එක්ක හදන්නේ. නැත්නම් සිසිල් ජලය, උණු ජලය දෙකම හදන්නේ මොනවද? සිසිල් ජලය, උණු ජලය දෙකම හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවා H2 පිට කරා. එහෙම තමයි වෙන්නේ. හරි. උණු ජලයත් එක්ක මැග්නීසියම් උණු ජලයයි ජල වාෂ්පයි දෙකම එක්ක ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලය එක්ක නම් බෙරිලියම් මැග්නීසියම් කියලා දෙන්නම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ලිතියම් ප්‍රතික්‍රියා කරන්නේ සිසිල් ජලය එක්ක හිමින්. පොටෑසියම් ප්‍රතික්‍රියා කරන්නේ ගිනි ගනිමින්. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඔක්කොමලා උණු ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ජල වාෂ්පත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. උණු ජලයයි සිසිල් ජලයයි කියලා හදන જાති වෙනස් වෙන්නේ නැහැ. ජලය ජලයමයි. ජල වාෂ්ප වෙද්දි තමයි ටිකක් වෙනස් වෙන්නේ.
හයිඩ්‍රොක්සයිඩ් හදන කෙනා ඔක්සයිඩ් එකක් හදනවා. එච්චර තමයි වෙනස් වෙන්නේ. හරි. ඊළඟ දැන් මෙතනින් 2019 ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයට අදාළ තියරි කාරණා ටික උගන්වලා ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ තනියම ප්‍රශ්න කරන්න ගන්න. ඊට පස්සේ මේකම යනවා. මේකේ සාකච්ඡාව ඊට පස්සේ Taman තනියෙන් කරලා උත්සාහ කරයින් පස්සේ ඒ සාකච්ඡාව බලන්න. සමහර විට පුළුවන් වෙයි, සමහර විට බැරි වෙයි. ෂෝට් නෝට් එක ළඟ තියන් ෂෝට් නෝට් එකෙන් බලාගෙන වුණත් උත්තර හොයන්න බලන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. මුලදී කොහොමත් හැමෝටම එකපාර පුළුවන් වෙන්නේ නෑ. ටික දවසක් යනකොට පුහුණුවත් එක්ක පාස් පේපර්ස් කළා තමයි මේව පුළුවන් වෙන්නේ. තියරි පාඩම් කරා කියලත් හැමෝටම පේපර් එක ලියන්න බෑ. හරිද? ඉතින් සාකච්ඡාවෙන් හමු වෙමු. තියරි ටික ඉවරයි. ප්‍රශ්න කරන්න දැන් තනියම. හරි. දැන් අපි යමු සාකච්ඡාවට. මං හිතනවා ඔයාලා හැමෝම මේ ප්‍රශ්නය දැන් උත්සාහ කරලා හරි ඇති කියලා. කරන්න පුළුවන් වෙච්ච ළමයි ඇති, බැරි වෙච්ච අය ඇති. කමක් නැහැ. මොකද ඒකට හේතුව තමයි තමන්ගේ ප්‍රැක්ටිස් එක මදිකම. ඉතින් ප්‍රැක්ටිස් කරන්න අපි එකපාරක් හරි කරලා තියෙනවනේ. මං ඉතින් මේ වීඩියෝ එක කරන්නෙම එහෙම අර තනියෙන් ප්‍රශ්නය කරන්න කම්මැලි ළමයින්ට කරලා කොහොම හරි මේ මාස 7 ඇතුළතදී F එකේ ඉන්න ළමයෙක්ටත් A එකට යන්න පුළුවන් වෙන විදියට සමහර වෙලාවට කියන්නේ අර C මට්ටමේ ඉන්න ළමයින්ට වගේ ළමයින්ට අර මේක ටිකක් ස්ලෝ වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාලා ඒක ස්පීඩ් දාලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාලට A level විභාගයේ කෙමිස්ට්‍රි එකක් කෙන එක. ඒකටත් වඩා ඔයාලා ටාගට් කරන්න ඕන කැම්පස් එකකට යන එක. එහෙම නෙවෙයි මම කියන්නේ මේ වීඩියෝ මාලාවේ මගේ ටාගට් එක ඔයාලා F එකේ ඉන්න ළමයෙක් වුණත් A එකට යන එක. ඉතින් අපි කාලේ ඉතිරි කරගෙන කොහොම හරි A එකට යන්න වැඩ කරන්න ඕනේ. කියන්නේ කැම්පස් යන්නම ඕන අනිවාර්යයෙන්ම. ඉතින් කෙමිස්ට්‍රි එකක් කියන්නේ ගොඩක් හොඳයි. දැන් සාකච්ඡාවට යන්. තා මොනවා හරි කියන්න තියෙන දේවල් මම ඔයාලට වීඩියෝ එක මැදදී කියන්න අවශ්‍ය වුණොත් දේවල්. දැන් 2019 ඉනෝගනික් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මම හිතනවා හැමෝම ළඟ ඇති කියලා පාස් පේපර් එකක්. ඔයාලා ප්‍රශ්නේ කොහොම හරි බලා ගන්න. මම දැන් කියවන ගමන් තමයි මම කියන්නේ ඔයාලා මේකේ ප්‍රශ්නේ ළඟින් ඉරක් ඇඳ ගන්න. මොකද මම බෝඩ් එකේ ප්‍රශ්නේ ලියන්න උවමනාවක් නැහැ. මම ඔයාලට හිතන්න විදිය තමයි කියා දෙන්නේ කොහොමද අපි ප්‍රශ්නේ හිතන්නේ කියලා. හරිද? ඔයාලට පේන්නේ නැහනේ. මේ තියෙන්නේ ඉතින් ප්‍රශ්නය. ඒක ගත්තාම ඒකේ තියෙනවා මම ප්‍රශ්නේ කියවනවා. ඔයාලත් ඒ අසරට බලා ගන්න. x යනු ආවර්තිතා වගුවේ S ගොනුවේ මූලද්‍රව්‍යකි. එතකොට x කියලා කියන්නේ මොකද්ද? S ගොනුවේ මූලද්‍රව්‍යක්ලු. පළමු දෙවන හා තුන්වෙනි අයනීකරණ ශක්තියින් පිළිවෙලින් කිලෝජූල් මවුලයට වලින් 738 1451 හා 7733 වේ. හරිද? දැන් ඔය S ගොනුවේ කට්ටිය විතරයි. S ගොනුවේ කිව්වහම අර මං කලින් ලියපු මූලද්‍රව්‍ය 10 විතරයි. මං ඕනනම් ඒ ටික ලියන්නම් බෝඩ් එකේ S ගොනුවට අයිති වෙන ටික. හරිද? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. ඊට පස්සේ අනිත් කාරණා මේ පැත්තේ දෙවනි වගුවේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. හරිද? ඒකෙදි ඊට පස්සේ ඔය තමයි මෙන්න මේ 10 තමයි අපි මේකෙදි පාවිච්චි කරන්න. කියන්නේ මෙන්න මේ 10 ගැන තමයි බලන්න තියෙන්නේ. මොකද S බ්ලොක් එකේ කියවනේ. හරිම ලේසි S බ්ලොක් එකෙන් ප්‍රශ්නයක් අහනකොට මොකෝ මේ මූලද්‍රව්‍ය 10 විතරයි, වැඩි කාරණාවකුත් නෑ. හරිම ලේසි කරන්න පුළුවන් ඒකින්ද. හරිද? ඒකේ ඊළඟට තියෙනවා H2 මුදා හැරෙමින් හා එහි හයිඩ්‍රොක්සයිඩය සාදමින්. හරිද? X උණු ජලය සමග සෙමින් ප්‍රතික්‍රියා කරයි කියලා. මතකද මම කිව්වා දැන් ටිකට කලින් තියරිය උගන්වනකොට
ජලයත් එක්ක උණු ජලය වේවා සිසිල් ජලය වේවා මොකක් එක්ක ප්‍රතික්‍රියා කරත් හදන්නේ හයිඩ්‍රොක්සයිඩ් එක හැදුවා H2 පිට කරා මේ S ගොනුවේ මූලද්‍රව්‍ය. එතකොට මේක වැඩක් තියෙච්චර ලොකු වැදගත් කාරණාවක් නෙමෙයි. හැබැයි ඒකේ අන්තිමටම කියලා තියෙනවා මේ x කියන කෙනා. හරිද? මේ හරියෙන් විතර ලිව්වොත් පේනවද x කියන්නේ? මෙන්න මෙහෙම ලියමුකෝ. මෙන්න මේ x කියන කෙනා මොකද්ද කියන්නේ? උණු ජලයත් එක්ක හෙමින් ප්‍රතික්‍රියා කරනවලු. මම ආයෙ දැන් මතක් කරන්නම් මේ ලිතියම් සිසිල් ජලය එක්ක හෙමින් පොටෑසියම් ගිනි ගනිමින් මේ සිසිල් ජලය එක්ක ටික කියන්නේ හරිද? හෙමින් මම එතකොට බෙරිලියම් මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාද නැහැ. හරිනේ. එතකොට කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. හැබැයි දැන් එතකොට උණු ජලයත් එක්ක කතා කරන්නේ මේ සිසිල් ජලය සමග. උණු ජලය එක්ක මම ප්‍රතික්‍රියා ගැන කතා කරද්දී කිව්වා සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන හැමෝම උණු ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරනවාමයි. හැබැයි ඉන්නවා එක්කෙනෙක් සිසිල් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊට වඩා ටිකක් සැරයි. ඒ කියන්නේ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ උණු ජලය එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොකද සිසිල් ජලයට වඩා ටිකක් අර උණු ජලය කියන එකට සැර වැඩි වගේනේ. ඒක හින්දා. අන්න ඒ කවුද? එහෙම ප්‍රතික්‍රියා කරනකොට මෙන්න මේ මැග්නීසියම්. හරිද? උණු ජලයත් එක්ක. එතකොට බෙරිලියම්ට මොකද කිව්වේ? බෙරිලියම් උණු ජලයටත් බෑ කියනවා. හරිද? එයා උණු ජලය එක්කත් බෑ කියනවා. එහෙනම් මොකක් වෙන්නේ නැති දුණු ජලයත් එක්ක හැමින් ප්‍රතික්‍රියා කරන්නේ? අනිවාර්යයෙන්ම මැග්නීසියම් තමයි. හරිද? එතනින් තමයි අපිට පොයින්ට් එක අල්ලගන්නේ මේ x කවුද කියලා. තව එකක් ඕනනම් අපිට මෙයා දෙවනි කාණ්ඩය කියලා බලන්න පුළුවන්. මේ අයනීකරණ ශක්ති පිළිවෙලින් කියලා දීලා තියෙනවනේ. එතකොට පළවෙනි අයනීකරණ ශක්තිය දෙවෙනි අයනීකරණ ශක්තිය තියෙනවා. ඊට වඩා ගොඩාක් වැඩි පාතරයක් තමයි තුන්වෙනි අයනීකරණ ශක්තියේ තියෙන්නේ. එහෙනම් ගැප් එක තියෙන 2යි 3යි අතරින් හින්දා මෙයා දෙවනි කාණ්ඩයේ වෙනවා. තේරුණාද? ඒක ටිකක් අර හිතන්න අමාරුයි. ඒකින්ද ඒක වැඩක් නැහැ. ඒක ඇල්ල අමාතකම කරලා දැම්මත් පුළුවන් මේ ප්‍රශ්නය කරන්න. මම කියන්නේ මේකට ඒක ඇලි ප්‍රථම අයනීකරණ ශක්තිය ගැන දැනගෙන ඒකෙන් හොයන විදිය අදාළත්වයක් වෙන්නේ නැහැ. දැන් උණු ජලය අනිවාර්යයෙන්ම දැන් උණු ජලයත් එක්ක හිමින් ප්‍රතික්‍රියා කරනවනේ. ඒ මැග්නීසියම්ම තමයි. හොඳද? එතකොට ඊළඟට කියනවා හයිඩ්‍රොක්සයිඩය භාෂ්මික වේ. මං එදා කියන්නේ කලින් තියරියේදී කිව්වා මොකද්ද කිව්වේ? හරිද? හයිඩ්‍රොක්සයිඩ් එක භාෂ්මික වේ. මං කලින් කිව්වා තියරි කොටසෙදිත් ලෝහ භාෂ්මිකයි කියලා. කීවර්ඩ් එකකුත් කිව්වේ ලෝභ කියලා. එතකොට ලෝභ වලින් ලෝහ භාෂ්මිකයි. හැබැයි එක්කෙනෙක් ඉන්නවා එයා භාෂ්මික කියන්නේ භාෂ්මික නෑ නෙවෙයි. එයා උභය ගුණී කියලා තමයි අපි සලකන්නේ. ඒ කවුද? මෙන්න මේ බෙරිලියම්. හරිද? එතකොට මෙයා බෙරිලියම් වෙන්නේ නෑනේ කිසිම වෙලාවක. එතකොට එහෙනම් බෙරිලියම් නෙවෙයි. එයා කොහොමද උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවකුත් නෑ කොහොම බෙරිලියම් නම් නෙවෙයි ඉතින්. අර දැන් මැග්නීසියම්නේ. එතකොට එයා භාෂ්මිකයි. එයා ලෝහය භාෂ්මිකයි කියලා තමයි ගන්න අනිත් ලෝහ. හරිද? එතනිනොත් ඉතින් ඒකෙන් අර අනිත් අයත් ඉන්නවනේ මේ කැලි වලින් අර විශේෂ දෙයක් කරන්න බෑ. x තනුක අතනින් තමයි අල්ලගන්න පුළුවන්. උණු ජලයත් එක්ක හැමින් ප්‍රතික්‍රියා කරනවා කියන තැන තමයි හරියටම අල්ලගන්න පුළුවන් තැන. x තනුක ආම්ල සමග ප්‍රතික්‍රියාවේදී H2 මුදා හරි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වායුව පිට කරනවලු තනුක ආම්ල එක්ක ප්‍රතික්‍රියා කළා. ඉතින් මම ඒකත් කිව්වනේ S බ්ලොක් එකේදී S බ්ලොක් එකේ හැම ලෝහයක්ම තනුක ආම්ල දැම්මම H2 පිට කරනවා. ඒකෙන් කවුද කියලා හිතා ගන්නත් බෑ. මෙන්න මේ ඊළඟට තියෙන කාරණාව මම කිව්වේ නෑ. ඒක ඔයාලා අමතර දැනුම විදියට මතක තියාගන්න. එතකොට පුළුවන් يعني එහෙම විශේෂයක් නෑ. දැනටමත් අපි හොයාගෙන ඉවරයිනේ මේ x කියන්නේ කවුද කියලා. එතකොට දීප්තිමත් සුදු ආලෝකයක් සමග x වාතයේ දහණය වේ. ජලයේ කඨිනත්වයට x කැටායනය දායක වේ.
කටිනත්වය කියන එක මම ප්‍රශ්නය කරන් යද්දී ඔයාලට කියන්න යනවා. මොකද මම කලින් තියරි කොටසදී කිව්වේ නැත්තේ එතෙන්දිත් විස්තර කරන්න ගියොත් ගොඩක් වෙලාවක් යන හින්දා. ඒක හින්දා මේ ප්‍රශ්නය සාකච්ඡා කරනකොට මම ඔයාලට කටිනත්වය කියන්නේ මොකද්ද කියලා කටිනත්වයත් උගන්වලා ඒ ප්‍රශ්නය සාකච්ඡා කරනවා. දැන් මට කියන්න බැරි වෙච්ච අමතර කාරණාව තමයි මැග්නීසියම් ගත්තාම පිරිසිදු මැග්නීසියම් කැබැල්ලක්. හරිද? පිරිසිදු මැග්නීසියම් කැබැල්ලක් අරගෙන වාතයේ දහනය කරයින් පස්සේ වාතයත් සමග එතකොට මැග්නීසියම් කියන්නේ S ගොණුවේ මූලද්‍රව්‍යයක්. වාතයේ දහනය කරනවා කියලා කියන්නේ වාතය සමග ප්‍රතික්‍රියා කරනවා. මම කිව්වා ඒ වෙලාවේ වාතය එක්ක ප්‍රතික්‍රියා කොටස් දෙකයි. මොකක්ද ඒ වාතය සමග තිබිච්ච ප්‍රතික්‍රියා දෙක? වාතය සමග තිබුණ ප්‍රතික්‍රියා දෙක තමයි O2 සමගයි N2 සමගයි. එතකොට වාතයේ දහනය කියලා ගන්නව නම් O2ත් එක්ක වැඩිපුර O2 තියෙන වෙලාවට හදන එක්කෙනා ගැන තමයි ලියන්න ඕනේ. හැබැයි මෙතනදී අපි දන්නවා දැන් X කියන්නේ මැග්නීසියම් කියලා. හරිද? එතකොට මෙයා O2 එකයි N2 එකයි ප්‍රතික්‍රියා කරන විදිය බලමු. එතකොට මෙයා පෙරොක්සයිඩ් දෙවනි කාණ්ඩයේ සුපර් ඔක්සයිඩ් හදන්නේ නැහැ ලොවෙත්. හරිද? එතකොට හදනව නම් හදන්න ඕන පෙරොක්සයිඩ්. හැබැයි පෙරොක්සයිඩ් කවුද හදන්නේ? ස්ට්‍රොන්ටියම්ුයි බේරියම්ුයි තමයි දෙවනි කාණ්ඩයෙන් හදන්නේ. ඒක හින්දා මැග්නීසියම් හදනවද පෙරොක්සයිඩ් එකකුත් නැහැ. මැග්නීසියම් හදන්නේ මොනවද? ඔක්සයිඩ් විතරයි. ඒ කියන්නේ ඔක්සයිඩයක් කියලා කියන්නේ O2- කියන එක්කෙනා විතරයි. නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා මැග්නීසියම් දෙවනි කාණ්ඩේ. නයිට්‍රජන් එක කවුද ප්‍රතික්‍රියා කරනවා කිව්වේ? ලිතියමුයි පළවෙනි කාණ්ඩයෙන් ලිතියම් අනිත් ඔක්කොම දෙවනි කාණ්ඩය සියල්ලම ප්‍රතික්‍රියා කරනවා. පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනිත් කිසිම කෙනෙක් නයිට්‍රජන් එක ප්‍රතික්‍රියාවක් කරනවා කිව්වද? නැහැ. හොඳට මතක තියාගන්න නයිට්‍රජන් වල පළවෙනි කාණ්ඩේ ප්‍රතික්‍රියා කරන්නේ ලිතියම් විතරමයි. මොකද ලිතියම් මැග්නීසියම් එක විකර්ණ සම්බන්ධයක් තියෙනවා. ලිතියම් නිතරම හැසිරෙන්නේ දෙවනි කාණ්ඩය වගේ කියලා. එතකොට දැන් නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරාම මොනවද හදනවා කිව්වේ? නයිට්‍රයිඩය. මේ අවක්ෂේප දෙකම මොන පාටද? සුදු පාටයි. නයිට්‍රයිඩයක් තියෙනවා කියලා මම කිව්වා රතු පාට. කවුද? ලිතියම්. හරිද? ලිතියම් තමයි රතු පාට එක්කෙනා. නැත්තම් මේ ඔක්කොම සුදු පාට කුඩක් තමයි හදන්නේ. අන්තිමට වාතය දහනය කරාම පිරිසිදු මැග්නීසියම් කැබැල්ලක් අරගෙන වාතය දහනය කරාම දීප්තිමත් දැල්ලක් එක්ක දැල්විලා සුදු පාට අවක්ෂේපයක් ඉතිරි වෙනවා. ඒ සුදු පාට අවක්ෂේපයේ තියෙන සංයෝග දෙක තමයි මෙන්න මේ දෙන්න. මොනවද? මැග්නීසියම් ඔක්සයිඩුයි මැග්නීසියම් නයිට්‍රයිඩුයි. ඔන්න ඔය දෙන්න. මේ දෙන්න ජලයට දැම්මහම මොකද්ද වෙන්නේ? ඔක්සයිඩයක් ජලයට දැම්මහම මොකද වෙනවා කිව්වේ? හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. නයිට්‍රයිඩයක් ජලයට දැම්මහම මොකද්ද වෙන්නේ? නයිට්‍රයිඩය ජලයට දැම්මයින් පස්සේ හයිඩ්‍රොක්සයිඩ් එක හදලා ඇමෝනියා පිට කරනවා. එතකොට අපිට දැනෙනවා ඇමෝනියා ගන්ධය. ඒ කියන්නේ පොඩි ගඳක් දැනෙනවා. හරිද? ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අවක්ෂේපයේ නයිට්‍රයිඩ් එකකුත් තිබිලා තියෙනවා කියලා. මේ වාතය දහනය කරයින් පස්සේ ඔක්සයිඩ් එකත් එක්කම නයිට්‍රයිඩත් හැදිලා තියෙනවා කියලා අපි දන්නවා. සාමාන්‍යයෙන් නයිට්‍රජන් එක ප්‍රතික්‍රියාවක් කරන්න අනිවාර්යයෙන්ම රත් කරන්න ඕන. රත් කරන්න නැතුව නම් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. නයිට්‍රජන් සමග ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ අනිවාර්යයෙන්ම රත් කරන්නම ඕන. නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිනේ. දැන් අපි යමු ප්‍රශ්න ටිකට. පළවෙනියටම අහලා තියෙන X හඳුනා ගන්න කියලා. අපි දැන් X හඳුනාගෙන ඉවරයි. X කියන්නේ කවුද? මැග්නීසියම්. X කියන්නේ ඔන්න මැග්නීසියම් කියලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය X භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය හැමෝටම ඉතින් ලියන්න පුළුවන් ඇති කියලා හිතනවා. මොකද පළවෙනි පාඩම එකක් හරි ලියන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද බින්දු ඉඳලා යන ළමෙක්ට තමයි පුරුදු කරන්නේ. මැග්නීසියම් කියන්නේ 12 වෙනි මූලද්‍රව්‍යය. අර ආවර්තතාව වගේ මැග්නීසියම් ළඟින් 12 කියලා එකක් ඇති.
පේපරේ දෙනවා. ඒකින්ද පාඩම් කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. එතකොට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 1s හරිද? බලන් ඉන්න 1s ඊට පස්සේ 2s 2p 3s 3p 3d ඔය වගේ ලියාගෙන යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට. මේ 12 කියන එක කියන්නේ S එකකට දාන්න පුළුවන් උපරිම 2යි. S වට උපරිම 2යි දාන්න පුළුවන්. P වට උපරිම කීයක් දාන්න පුළුවන්ද? 6යි. D වලට දාන්න පුළුවන් අපිට 10ක්. හරිද? ඔන්න ඔය විදිහට මෙන්න මේ එකතුව හැදෙන්න තමයි ලියන්න ඕන. ඔයාලට මේක තේරුණා මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්නේ? එහෙම ළමයි පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා තියන්න. මං එහෙම වුණොත් අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන හැටි වෙනමම උගන්වන්න වීඩියෝ එකකින් දාන්න. හරිනේ? නැත්තම් මෙතන මට ඔයිට වඩා කියන්න අමාරුයි. මොකද මෙතන හැම මට්ටමකම ළමයි ඉන්නවනේ. ඒක හින්දා. හරිද? දැන් බලමුකෝ. මෙතන 2යි 4යි 4යි 6යි 10යි තව දෙකක් ඉතිරි. ඒක දානවා මෙන්න මෙතනට. ඔන්න එතකොට මේ 3p 3d කියන ඒවා මේවට අවශ්‍යද නැහැ. ඔන්න ඔක තමයි භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ මැග්නීසියම්ගේ. මෙන්න මෙය. X වාතයේ දහනය වූ විට සෑදෙන සංයෝග දෙකෙහි රසායනික සූත්‍ර ලියන්න. මම කලින් ලිව්වා. මම දැනුත් මෙතන නිකන් ලියන්නම් උත්තර දෙක. මැග්නීසියම් ඔක්සයිඩුයි මැග්නීසියම් නයිට්‍රයිඩුයි. ඔන්න ඔය දෙක තමයි සංයෝග දෙක. ආවර්තිතා වගුවේ X අයත් කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්හි ඇති සංයෝග සලකන්න. කාණ්ඩයේ පහළට යෑමේදී දක්වා ඇති ගුණය වැඩි වේද අඩු වේද යන්න දී ඇති කොටු තුල සඳහන් කරන්න. මේවා ගුණ වැඩි වෙනවද අඩු වෙනවද කියලා දාගන්න ඕන. يعني සාමාන්‍යව ද්‍රාව්‍යතාවය කියලා එකක් තියෙනවා. ඒ ද්‍රාව්‍යතාවය කියන එකේ මේ අර මතක තියාගන්න ඕන හයිඩ්‍රොක්ස් මොනවම හරි මේ හදන සංයෝගයක ද්‍රාව්‍යතාවය කාණ්ඩයේ පහළට වැඩි වෙනවා නම් ද්‍රාව්‍යතාවය කාණ්ඩයේ පහළට වැඩි වෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් වල විතරයි. අනෙත් දැන් සල්ෆේට් සල්ෆයිඩ් ඒ මොනම ජලයේ ද්‍රාව්‍යතාවය ගත්තත් කාණ්ඩයේ පහළට අඩු වෙන එක තමයි වෙන්නේ. හයිඩ්‍රොක්සයිඩ් විතරයි කාණ්ඩයේ පහළට වැඩි වෙන්නේ. ඔයාලා හදාගත්ත නෝට් එකක් තියෙනවා නම් හරි ඔය ප්‍රශ්නේ කරපු තැනක් තියෙනවා නම් හරි රතු පෑනෙන් තරු ලකුණක් දාලා ලියා ගන්න. කාණ්ඩයේ පහළට හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියන්න පුළුවන් OH- කියලා. හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න මේව තමයි හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. මේව MCQ points හරිද? ස්ට්‍රක්චර්ඩ් වලට විතරක් නෙවෙයි MCQ වලටත් වැදගත් වෙනවා. හයිඩ්‍රොක්සයිඩ් කාණ්ඩයේ පහළට ජල ද්‍රාව්‍යතාවය වැඩි වේ. හරිනේ. අනිත් හැම එකක්ම සල්ෆේට් සල්ෆයිඩ් ඒ වගේ අනිත් හැම සංයෝගයක්ම කාණ්ඩයේ පහළට අඩු වෙනවා. තව දෙයක් මතක තියාගන්න ලෝහ කාබනේට වල කාණ්ඩයේ පහළට තාප ස්ථායීතාවයට මොකද වෙන්නේ? ඒකත් මතක තියාගන්නව නම් හොඳයි. කාණ්ඩයේ පහළට ඒකත් තරු ලකුණක් දාලා ලියා ගන්න. කාණ්ඩයේ පහළට යනකොට මේක කාණ්ඩයේ පහළට හොඳේ. තාප ස්ථායීතාවය වැඩි වෙනවා. දැන් යමු ප්‍රශ්න ගැන බලන්න. සල්ෆේට් වල ජලෙහි ද්‍රාව්‍යතාවය. දැන් කාණ්ඩයේ පහළට යනකොට වැඩි වෙනවද අඩු වෙනවද කියන තමයි තියෙන්නේ. මම මේ ප්‍රශ්නෙට උත්තරේ කියනකොට ඔයාලා හිතින් හිතන්න නැත්නම් තනියම Tamanne ඔතන ඉන්නේ Taman කටින් උත්තරේ කියන්න. හරිද? එතකොට කියලා හරි ගියාම පොඩි සතුටකුත් එනවා. සල්ෆේට් වල ජලෙහි ද්‍රාව්‍යතාවයට මොකද වෙන්නේ කාණ්ඩයේ පහළට යනකොට?
මං කිව්වා හයිඩ්‍රොක්සයිඩ් විතරයි කාණ්ඩයේ පහළට ජල ද්‍රව්‍යතාවය වැඩි වෙන්නේ කියලා. එහෙනම් සල්ෆේට වල ජල ද්‍රව්‍යතාවය කාණ්ඩයේ පහළට අඩු වෙනවා. ඊළඟට අහලා තියෙනවා හයිඩ්‍රොක්සයිඩ් වල ජලයේ ද්‍රව්‍යතාවය. ඒක තමයි වැඩි වෙන එකම එක. එහෙනම් ඒකට වැඩි වෙයි. ලෝහ කාබනේට වල තාප ස්ථායීතාවය. තාප ස්ථායීතාවයට මොකද වෙනවා කියලා අපි දෙවෙනියට තරු ලකුණක් දාලා නෝට් එකේ පොයින්ට් එක ලියුවේ. වැඩි වෙයි කියලා තමයි ලියුවේ. හරි. හරිද? දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ දැන් 4 3 ඔබගේ පිළිතුරට හේතුව දක්වන්නලු. ඇයිද අහනවා කාණ්ඩයේ පහළට යනකොට ලෝහ කාබනේට වල තාප ස්ථායීතාවය වැඩි වෙන්නේ. ඒකට හේතුව මම කියන්නම්. හේතුව කියලා කියන්නේ ඒක ඔයාලට ලියා ගන්න බැරි වෙන්න පුළුවන් මුල්ම හරිය ඉන්න ළමයෙක්ට. මම කියන්නම් උත්තරේ මොකද්ද කියලා. ඊට පස්සේ පොඩි හැඳින්වීමකුත් කරන්න. මේ වගේ පොයින්ට්ස් මතක තියාගන්න. මොකද MCQ වලට හේතුව අහන්නේ නෑනේ. ස්ට්‍රක්චර්ඩ් එකකට ඉස්සෙහකට තමයි ඔය හේතුවක් අහන්නේ. MCQ එකක් ඉතින් ගහන්න පුළුවන් අර විදියට හේතු මතක හිටින්නේ නැති ළමයින්ට. හරි. එතකොට හරි. දැන් මම කිව්වනේ කාණ්ඩයේ පහළට යනකොට අරයට මොකද්ද වෙනව කිව්වේ? අරය විශාල වෙනවා. ආරෝපණයට මුකුත් වෙනවද කාණ්ඩයේ පහළට යනකොට? අරයට තමයි මේ සිම්පල් ආර් ගත්තේ. ආරෝපණයට වෙනසක් වෙනවද? නෑනේ. ආරෝපණයට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අරය වැඩි වේ. ඒ කියන්නේ ආරෝපණය සමානයි. හරිද? දැන් කැටායනයක කාණ්ඩයේ පහළට යනකොට ප්‍රමාණය ඒ කියන්නේ කැටායනයේ ප්‍රමාණය වැඩි වේ. ආරෝපණය වෙනසක් නොවේ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අඩු වේ කියලා. ඒකින්දා පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය අඩු වුණාම ද්‍රවීකාරක බලයත් අඩු වෙනවා. සමහර ළමයි ඉන්න පුළුවන් ද්‍රවීකාරක බලය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති. කමන්නේ. ඔක උත්තරේ ලියන්න ඕන එක. ද්‍රවීකාරක බලය අඩු වේ. එම නිසා තාප වියෝජනය අපහසු වේ. හරිද? තාප වියෝජනය අපහසු වෙනවා. ඒකින්ද තාප ස්ථායීතාවය වැඩි. හරිද? තාප වියෝජනය පහසුයි. තාප වියෝජනය කරන්න බෑ කියලානේ කියන්නේ. තාප වියෝජනය අපහසුයි. තාප වියෝජනය අපහසු නිසා තාප ස්ථායීතාවය වැඩි කියලා තමයි උත්තරේට එන්න ඕන. මම දැන් කියන්නම් ඔයාලට මන් ද්‍රවීකාරක බලයයි ද්‍රවණශීලතාවයයි ගැන කියන්නම්. ඔයාලා දන්නවනේ අයන තියෙනවා, ධන අයන තියෙනවා, ඍණ අයන තියෙනවා. එහෙම කිව්වහම තමයි තේරෙන්නේ ළමයෙක්ට. හරිද? මුලින්ම බිඳුවේ ඉන්න ළමයෙක්ට. හරිද? අයන වර්ග දෙකක් තියෙනවා. ධන අයනයි, ඍණ අයනයි. මේ ධන අයන වලට අපි කියනවා කැටායන කියලා. හරිද? ඍණ අයන වලට කියනවා ඇනායන කියලා. කැටායන වලට තියෙනවා ද්‍රවීකාරක බලය. මොකද තියෙන්නේ? කැටායන වලට ද්‍රවීකාරක බලය. කැටායනයේ ද්‍රවීකාරක බලය කායන්. ඇනායනයේ ද්‍රවණශීලතාවය කියලා එකක් තමයි තියෙන්නේ. හරිද? දැන් ද්‍රවීකාරක බලය කියන්නේ මොකද්ද? ධන අයනයට ඍණ අයනයේ ඉලෙක්ට්‍රෝන වලාව විකෘති කිරීමට ඇති හැකියාව. ද්‍රවණශීලතාවය කියන්නේ ඇනායනයට කැටායනයේ ඉලෙක්ට්‍රෝන වලාව විකෘති කරන්න පුළුවන් හැකියාව වගේ දෙයක්. හරිද? එතකොට මේ ද්‍රවීකාරක බලය ගත්තාම ද්‍රවණශීලතාවය ගත්තාම අරයයි ආරෝපණයට මම සිම්පල් E වගේ එකක් දාගන්නන්නේ. සිම්පල් E.
හරිද? අරය ආරෝපණය. ද්‍රවණශීලතාවය වැඩි වෙන්න නම් අරයයි ආරෝපණයයි දෙකම වැඩි වෙන්න ඕන. ද්‍රවීකාරක බලය වැඩි වෙන්න නම් අරය අඩු වෙලා ආරෝපණය වැඩි වෙන්න ඕන. තේරුණාද? ඔන්න ඔහොම තමයි මතක තියාගන්නේ. තව මේකෙදි කතා කරන්න පුළුවන්. එතකොට ද්‍රවීකාරක බලය ඔය ටික හරි. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය ගත්තාම පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය මේ දැන් මේක මම කරලා දෙනවා. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. හරිද? පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන එක අකුරු කැතයි වැඩි හිතන්න එපා. ඔයාලට කියන එක හැරවනේ ඒක ලියා ගන්න. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම නෝට් එක දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන් ඔයාලට මේ සම්පූර්ණ ගණන සියල්ලගේම ෂෝට් නෝට් එකක් වගේ හදලා ඒක තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා ඔයාලා නෝට් එක හදන එක නවත්තන්න බෑ. තේරුණාද? වැඩි හොඳ ඔයාලා ඕන තරම් කල් තියෙනවනේ. ඕන තරම් කියන්නේ ඉතින් මාස 7ක් තියෙනවා. ඔය මාස 7ේදී බින්දුව ළමයට ඒකට යන්න පුළුවන්. ඒක හින්දා හිමීට තමන්ගේ වැඩ ටික කරගන්න මොකද්ද කරන්න ඕන? තමන් තනියෙන් නෝට් එක හදන්න ඕන. මොනවා හරි අඩුපාඩුවක් තියෙනම් අර මන් දාලා තියෙන PDF එක බලලා ඒ අඩුපාඩුව කම්ප්ලීට් කරගන්න. මට ප්‍රශ්නයක් නැහැ. ඕන එකකින් පාඩම් කරගන්න. ඔයාලට කොහොම හරි කරලා එක ළමයි ඉන්නවා. සමහර ළමයිට වෙන කෙනෙක්ගේ නෝට් එකකින් බලන්න පුළුවන්. මට නම් මං හදන නෝට් එක තරම් වෙන කෙනෙක් මගේ නකුරු කැතයි. හැබැයි මට මගේ නෝට් එක තරම් අනිත් නෝට් සෙට් වෙන්නේ නැහැ ඉතින්. ඒක හින්දා මට මන් නෝට් එක හදන්න ඕනේ. එහෙම ළමයි ඉන්නවා. අරම ළමයි ඉන්නවා. කැමති විදියක් කරන්න. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කැමැත්ත. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයට ඒකෙදී පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන ආරයයි ආරෝපණය තමයි ගන්නෙ. කට ආරෝපණය. හරිද? අරය අඩු වෙලා ආරෝපණය වැඩි නම් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි කියලා කියනවා. එතකොට අරය වැඩි වෙලා අනිත් එක අරය වැඩි වෙලා ආරෝපණය අඩු වෙනවා නම් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අඩුයි කියලා කියනවා. ඔන්න ඔක පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ. හරිද? දැන් අපි යමු ඊළඟ එකට. H2O2 හා N2 සමග X ට බොහෝ දුරට සමාන ලෙස ප්‍රතික්‍රියා කරන X කියන්නේ අර අපි හඳුනගත්ත මැග්නීසියම්. මැග්නීසියම්ට සමාන ලෙස ප්‍රතික්‍රියා කරන නමුත් X අඩංගු කාණ්ඩයට අයත් නොවන ආවර්තිතා වගුවේ S ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනා ගන්නලු. දැන් දන්නවා මැග්නීසියම් වගේ කවුද හැසිරෙන්නේ කියලා. කවුද? ලිතියම්. උත්තරය ලිතියම්. ජලයේ කඨිනත්වයට දායක වන වෙනත් ලෝහ අයනයක් දක්වන්නලු. මේකේ මුලින් ඡේද කියනවනේ X කැටයනය දායක වෙන ජලයේ කඨිනත්වය X කැටයනයට දායක වේ කියලා. මම ඔයාලට දැන් මෙතනදි කඨිනත්වය ගැන පොඩි නෝට් එකක් කියන්න යන්නම් කඨිනත්වය ගැන. ඔය කඨිනත්වය ජලයේ කඨිනත්වය කියලා එකක් තියෙනවා. ඔය කඨිනත්වයෙන් හින්දා ඔය සමහර පැතිවල ගියාම සබන් ගාලා නාන්න විදියක් නැහැ. හරිද? ඔය කතරගම වගේ පැතිවල ගියාම මේ එහෙම සබන් ගාලා නාන්නේ නැහැ. යාල ඒ වගේ පැතිවල ගියාම ඒකේ අර කියුල් ගතිය වැඩිනේ. අන්න ඒක හින්දා ඒකට තමයි කඨිනත්වය කියලා කියන්නේ. හරිද? මේ කඨිනත්වයට මොනවද හේතු වෙන්නේ? කඨිනත්වයට හේතු වෙන්නේ ජලයේ තියෙන බහුසංයුජ ලෝහ කැට අයන ධන අයන. හරිද? බහුසංයුජ ලෝහ කැට අයන බහුසංයුජ. හරිද?
බහු සංයුජ ලෝහ කැටායන තමයි. ඒ කියන්නේ සෝඩියම් ප්ලස් වගේම බහු සංයුජනේ. මෙතන එකයිනේ තියෙන එක බහු සංයුජනේ. මැග්නීසියම් 2 ප්ලස් කැල්සියම් 2 ප්ලස් ඊට පස්සේ Fe2+ ඇලුමිනියම් 3 මේ පැත්ත ලිව්වොත් පේනවද? ඕනේ ඇලුමිනියම් 3+ ඔන්නෝව තමයි බහු සංයුජ ලෝහ කැටායන කියන්නේ. මෙන්න මේවා නිසා තමයි කටිනත්තය ඇති වෙන්නේ. ජලයේ කටිනත්තය ඇති වෙන්නේ. ජලයේ කටිනත් ඒ කියන්නේ ස්වභාවික ජලය ගත්තාම ස්වභාවික ජලයේ වැඩිපුරම තියෙන්නේ මොන අයනද? දන්නේ නැතුව ඇති ඒවනම් කමක් නැහැ. දැන් ඉගෙන ගන්න. සමහර විට ඔයාලට සිලබස් එක ඉවර වුණා මේ පාඩම ඉගෙන ගන්න වෙන එකක් නැහැ. සමහර පන්තිවල උගන්වන්නේ නැහැ. අර අන්තිම පාඩම. හරිද? අන්තිම පාඩමේ තමයි මේක තියෙන ඉනෝගනික් වලට නෙවෙයි. මම ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඕන හින්දා තමයි මෙතන කියන් යන්නේ. කටිනත්තේ. හරිද? දැන් ස්වභාවික ජලයේ වැඩිපුරම තියෙන්නේ මැග්නීසියම් 2+ උයි කැල්සියම් 2+ උයි. ඔන්න ඔය දෙන්න තමයි වැඩිපුරම ඉන්නේ. මැග්නීසියම් 2+ උයි බෝඩ් එකම පාගන්න. කැල්සියම් 2+ උයි මැග්නීසියම් 2+ උයි තමයි ස්වභාවික ජලයේ වැඩිපුරම ඉන්නේ. ඒක හින්දා අපි කියනවා කටිනත්තයට බොහෝ සෙයින්ම සම්පූර්ණයෙන්ම පාහේ. හරිද? සම්පූර්ණයෙන්ම වගේ බලපාන්නේ මෙන්න මේ අයන දෙක කියලා. කැල්සියම් 2+ උයි මැග්නීසියම් 2+ උයි කියලා. කටිනත්තය කොටස් දෙකයි. ස්ථිර කටිනත්තයයි తాවකාලික කටිනත්තය. ස්ථිර කටිනත්තය తాවකාලික කටිනත්තය. හරිද? එතකොට తాවකාලික කටිනත්තය කියලා කියන්නේ ජලය රත් කරලා නටවලා ඉවත් කරන්න පුළුවන්. හැබැයි එහෙම ඉවත් කරන්න බෑ මේ ස්ථිර කටිනත්තය. ස්ථිර කටිනත්තය ඉවත් කරන්න සෝඩියම් කාබනේට්ම දාන්න ඕන. හරිද? සෝඩියම් කාබනේට් දැම්මහම තමයි ස්ථිර කටිනත්තය කියන එක ඉවත් වෙන්නේ. තව ඔක ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ මේකට ස්ථිර කටිනත්තය කියන එකට ඇනායන කිසිසේත්ම දායක වීමක් ඇත්තේ නැහැ. ඔන්න ඔය කාරණා තමයි කටිනත්තය ගැන කතා කරන්න තියෙන්නේ. දැන් යමු අපි කටිනත්තයෙන් අහලා තියෙන ප්‍රශ්න වලට. ජලයේ කටිනත්තයට දායක වන වෙනත් ලෝහ අයනයක් හඳුනා ගන්නලු. මොකක්ද එහෙනම්? X ඇරෙන්න වෙන කවුද ඉන්නේ? කැල්සියම් 2+ ඉන්නවානේ. එහෙනම් ඔකට උත්තරේ මොකද්ද? කැල්සියම් 2+. ඊට පස්සේ ජලයේ කටිනත්තය ඉවත් කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා වන සංයෝගය හඳුනා ගන්න. ජලයේ කටිනත්තයට මං කිව්ව ඉවත් කරන්න දානවා කියලා මෙන්න මෙයා. සෝඩියම් කාබනේට්. මෙයාට කියන නමක් දන්නවද? සෝඩා අලු කියලාත් කියනවා. හරිද? සෝඩා අලු කියලාත් කියනවා ඒකට. අනිත් එක කාබනික රසායනික විද්‍යාව. ඒ කියන්නේ ඕගනික් වල හොඳින්ම දන්නා ප්‍රතිකාරකයක X සංඝටකයක් වේ. X කියලා කියනවා ප්‍රතිකාරක එක જાතිය තියෙනවා. ලින්ඩ ප්‍රතිකාරකය කියයි, ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කියයි. ඔය වගේ ප්‍රතිකාරක ගොඩාක් තියෙනවා ඕගනික් වල. දැන් මේ මුලින් ඉනෝගනික් මම උගන්වන්නේ මෙතන ඇති ඉනෝගනික් ඕගනික් ඉගෙන ගත්තා ළමයි. හරිද? එතකොට දැන් මම මෙතන ඕගනික් කැලි උගන්වන්නේ නැහැ. මොකද ඒ අදාළ සංයෝග ප්‍රතිකාරකය කියන එක ගොඩක් ලොකු මාතෘකාවක්. ඉස්සරහට මේ ඉනෝගනික් ටික ඉවරුණෙන් පස්සේ ඉනෝගනික් වලට පස්සේ ඕගනික් උගන්වනවා. ඉනෝගනික් වලින් ලකුණු 22ක් එනවා. ඒ වගේම වැදගත් පාඩමක් තමයි ඊළඟට ඕගනික් කියන්නේ. හරිද? ඊට පස්සේ මම ඕගනික් වලත් ප්‍රශ්න ස්ට්‍රක්චර්ඩ් එසේ සාකච්ඡා කරනවා. ඒකින්ද බය වෙන්න එපා ඔයාලා. මේකට උත්තරය ඔයාලා වැඩි දාන්න ඕගනික් ඉගෙනගෙන තියෙන ළමයට පුළුවන්. දන්නේ නැති කෙනෙක් වුණත් දැනගන්න. උත්තරය නම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. හරිද? ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. මම ග්‍රීනාඩ් ප්‍රතිකාරකය මොන වගේ එකක්ද කියලාත් ඉතින් කෙටින් කියන්න තේරෙයිද නම් දන්නේ නැහැ. ඕගනික් ඉගෙනගෙන නැති ළමයි. කමක් නැහැ. මම ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කියන එකත් ඔයාලට කෙටියෙන් කියන්නම්. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය.
green art කොයි වගේද කිව්වොත් මෙහෙම R කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන් වලට තමයි කියන්නේ R කියලා මම සංකේතවත් කරන්නේ මෙතනට අපි X කියන කෙනා ගමු මෙතනට Cl ගමු හයිඩ්‍රෝකාබන් ඒ කියන්නේ CH3 CH2 ඔන්න ඔය වගේ ඒවා CH3 CH2 ඒ වගේ ටිකක් අර අමාරු යෝගනික් දන්නේ නැති ළමයට ඒක ටිකක් අමාරුයි මෙන්න මේ X අපි කියනවා ඒ කියන්නේ X කියන්නේ මැග්නීසියම් හරිද දැන් මේ green art හදාගන්නේ කොහොමද R එක තියෙන Cl එකකට මැග්නීසියම් dry ether දාලා තමයි හදාගන්නේ මැග්නීසියම් dry ether දාලා තමයි green art ප්‍රතිකාරකේ හදාගන්නේ ඉතින් එතකොට මෙන්න මෙතනට කියන්නේ එනවා X කියලා ඔන්න ඔය X කියන සංයෝගය කියන්නේ NgCl කියලා හොඳද ඔන්න ඔච්චරයි ඕක ගැන කියන්න තියෙන්නේ ඒක නම් තේරෙන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ ඕකනි කොටස මම උගන්වද්දී තේරුණා නැති ළමයින්ට තේරෙයි වැඩි ඒක හිතන්න එපා උත්තරේ green art ප්‍රතිකාරකය එතකොට ඉනෝගනික් ප්‍රශ්නේ ඒ කොටස ඉවරයි බලමු මේකේ B කොටසත් ඒකම සාකච්ඡා කරන්න වෙලාව තිබුණොත් ඒ කියන්නේ නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා ඔයාලටත් නිකන් එපාර අර එපා වෙනවා බෝරින් වෙනවා එහෙම වුණොත් කියලා හිතුණොත් මං ඒක වෙනම වීඩියෝ එකක් විදියට ඔයාලට දාන්නම් B කොටසේ සාකච්ඡාව මොකද ඒකේ තියරි උගන්වන්න ඕන තියරි උගන්වලා තමයි ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන මේ ඇති කියලා හිතන මේ වීඩියෝ එකට ටිකක් දිගයිනේ මටත් මහන්සි උගන්නලා ගොඩක් වෙලා ඒක හින්දා දෙක කොටස් ඉනෝගනික් එකේ ඒ කොටස විතරක් සාකච්ඡා කරා ඒ කියන්නේ එස්තේරි කියා දීලා ඒක සාකච්ඡා කරා ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්න වීඩියෝ එකේ අඩුපාඩු ගොඩක් ඇති මොකද මේක මගේ පළවෙනි වීඩියෝ එක කියලා කියන්න ඕන මම කරුක් කිව්වනේ මගේ පළවෙනි වීඩියෝ එක කියලා ඉතින් තියෙන අඩුපාඩු කියන්න ඔයාලට මොනවා හරි දෙයක් එකලා මේක හරි මොනවා හරි ඉගෙන ගත්තා නම් මට වෙන්න ඕනේ එච්චරයි. ඉතින් ඒක මට ලොකු සතුටක්. බින්දුවේ මම දන්නවා මම third shy වෙනකම් කරලා මේ. ඉතින් මම දන්නවා කොහොමද කියලා කියන්නේ අර S එකක් ගන්නවා කියන එකත් හරි අමාරු වැඩක්. මේ මොනම කියන්නේ chemistry වල ඒකක් chemistry නෙවෙයි. මේ science subject එක bio max දෙකේම S එකක් ගන්නවා කියන්නේ ලොකු මහන්සියක් වෙන්න ඕන නිකන් ඉන්න ළමයෙක්ට එහෙම බෑ S එක ගන්නත් මහන්සි වෙන තරම මම දන්නවා කොච්චර මහන්සියක් වෙන්න ඕනද කියලා ඒ මහන්සිය කියන එක මෙහෙමයි අර හරියට මහන්සි වෙන්නේ නැති එකයි වැරද්ද තියෙන්නේ නැතුව මහන්සි වෙලා මේකට මහන්සි වෙලා විතරක් වැඩක් නැහැ හරියට මහන්සි වෙන්න ඕන බොරුවට පාඩම් තියරි පාඩම් කරලා එහෙම බෑ ගොඩක්ම ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන පේපර් කරලා ඒක තමයි මූලිකම දේ පාස් පේපර්ස් වලට අමතරව පුළුවන් නම් මොඩල් පේපර් උත් කරන්න මොකද මම මේ වීඩියෝ මාලාවේ පාස් පේපර්ස් ටික සාකච්ඡා කරන්න යනවා අර බින්දුවේම ළමයට පාස් පේපර් එකක් කරන්නත් බයයිනේ මම මේ බය නැති කරන්නේ හරිද ඉතින් එතකොට ඔයාලට මේකෙන් බය නැති වෙලා ආසාවක් එනවා අර පේපර්ස් කරන්න පාස් පේපර්ස් කරන්න මොඩල්ස් පේපර්ස් කරන්න ඔයාලට පුළුවන් නම් ක්ලාස් එකකට ගිහිල්ලා කවුරු හරි ගුරුවරයෙක්ගේ පේපර් ක්ලාස් එකේ පේපර් එක ලියන්න නැහෙම නැත්තම් තමන්ට පුළුවන් Google එකෙන් මොඩල් පේපර් එකක් ඩවුන්ලෝඩ් කරන් උත්තර පත්‍රයක් තියෙන මොඩල් පේපර් එකක් ඩවුන්ලෝඩ් කරන් තනියෙන් ටයිම් තියලා හරි එහෙම මුල් දවස්වල නම් ටයිම් තියන්න ඕනේ ටිකක් හුරු වෙනකම් නිකන් ලියලා ඒකේ හරි වැරදි බලා ගන්න පුළුවන් වැඩි දෙකම කරනවා නම් වැඩිපුර හොඳයි ඉතින් ක්ලාස් වලට යන්න ඕන කියලා එකක් නැහැ ඉතින් මම ඔයාලට කියනවා මගේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බින්දුවම ඉන්න ළමයෙක්ට උනත් මේ මාස 7 ඇතුළත අනිවාර්යයෙන්ම ඒහෙකට යන්න පුළුවන්. ඉතින් නිකන් ඉඳලා බෑ මහන්සි වෙන්න ඕන. මේ වීඩියෝ බලන්න, මේ කියන විදිහට වැඩ කරන්න. ඒ විදිහට ආසාවෙන් දේවල් කරන්න. Tamanට තමන්ගේ ටාගට් එකට යන්න තමන් වැඩ කරගන්න. ගොඩක්ම පිරිමි ළමයි වැඩත් අරිනවා. ඒත් නෑ පිරිමි ළමයි වැඩත් අරිනවා කියලා එකකුත් නැහැ. ඒ ළමයි අන්තිම දවස් ටිකේ තමයි කොහොමවත් මහන්සි වෙන්නේ. ඉතින්
එහෙම එකකුත් නැහැ. අර කවුරු හරි Tamanට බෑ මං සෙකන්ඩ් ෆස්ට් අය ළමෙන් නම් මං සෙකන්ඩ් අය එකක් කරනවා. එහෙම හිතන්න එපා. ෆස්ට් අය එකේ මේ මාස 7 හොඳට මැති කරගන්න. අනිත් අයට සෙකන්ඩ් අය තර්ඩ් අය හැමෝටම පුළුවන්. බැරි නෑ. ඔයාලට පුළුවන්. හරිද? ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න. අනිත් මම මේ වැඩි කාලයක් ගන්න නැහැ. මොකද තා සබ්ජෙක්ට් දෙකක් තියෙනවනේ. මැත්ස් කරනවා නම් මැත්ස් කරන ළමයට සබ්ජෙක්ට් 4ක් බැලන්ස් කරන්න ඕන. මේ ඉතින් අර හොඳට වැඩ ටික කරගන්න. ඔයාලට මේ වීඩියෝ මොනවා හරි ගත්තා නම් හොඳ දෙයක් ගත්තා නම් ඒවත් කියන්න අඩුපාඩු මගේ තියෙනම් ඒවත් කියන්න. මොකද මම ඉස්සරහට තව වීඩියෝ දානවනේ. එතකොට ඔයාලට ඔයාලගේ අදහස් උතරන් තමයි මම වීඩියෝ එක කරන්න හිතන් ඉන්නේ. මගේ අඩුපාඩුත් දාන්න. තව කියන්න ඕන අඩුපාඩු දාන්න. ඉතින් හොඳයි නම් හොඳයි කියලා කියන්න. තා මේ උගන්නපු අය මොනවා හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් කියන්න. මම ඔයාලට කමෙන්ට් එකක් හරි PDF එකක් හරි හදලා දාන්නම්. එහෙම වුණොත් ඒ මොකක් හරි ක්‍රමයකින් ඔයාලට මම තා ටිකක් පැහැදිලි කරන්නම්. හොඳයි. මේ කරපු එකපාරක් කළාමදි මේ ප්‍රශ්නය ඔයාලා තා සතියකින් දෙකකින් ඒ කියන්නේ එකම ප්‍රශ්නය 3 පාරක්වත් කරන්න ඔයාලා. හරිද? එක ළඟ දවස් 3 නෙවෙයි. සතියකින් කරන්න, ආයෙ මාසෙකින් කරන්න. එහෙම එකම ප්‍රශ්නය කරන්න. එතකොට ගොඩක් හොඳයි. ඉතින් හැමෝටම සුබ පතනවා. ඔයාලගේ ටාගට් වලට යන්න පුළුවන් වෙන්න කියලා. වීඩියෝ එක ඉතින් ඉවරයි.